සුබ දවසක් ඔයාලා හැම දෙනාටම. ඉතින් ඔන්න අද මම ඔයාලා හැමෝටම වටින වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ වෙනදා වගේම. ඉතින් ඔයාලා හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක්නේ අපි වවද්දී එක සත්තු අපේ වගාවට හානි කරනවා. ඉතින් එතකොට අපිට වගාව එපා වෙනවා. ඉතින් අපි ඒ වෙලාවට අපිට මොනවද කරන්න පුළුවන් කියන දේ තමයි මම අද ඔයාලට ගේන්නේ. ඇත්තටම මගේ වගාව මම ඔයාලට කිව්වනේ පහුගිය දවස්වල මට පොඩ්ඩක් මග ඇරුණා. මම ලංකාවේ හිටපු නැති නිසා. ඉතින් ඒ මග ඇරුණ දවස්වල මගේ වගාවට ලොකුවටම ඒ කියන්නේ මට වෙන කවමදාවකවත් මෙච්චර මේ හානියක් වෙලා නැහැ. මෙන්න මේ වගේ මේ ඔයාලට පේනවද? peerapalle. මෙන්න මේ විදිහට මේ ඔයගලන්ට පේනවා ඇති පොඩි නිකන් බිත්තර වගේ තියෙනවා. මම නම් මේවා අහුන ගමම මෙහෙම අතින් පොඩි කරලා දානවා. ඔයාලා නිතරම පැල අත ගන්න. එතකොට ඒ පැලවලට අර මෙහෙම හානි කරන සත්තු ඉන්නවා නම් ඒ සත්තු අපිට විනාශ කරලා දාන්න පුළුවන්. ඉතින් මේ වගේ අපි කොච්චර කරන්නද නේද? අපි දකින පොඩි මොහොතෙම කරන්න. ඒ වගේ මෙන්න මේ වගේ ගොඩක් හානි වෙලා තියෙනකොට අපි ඒක කඩලා අයින් කරන්න ඕන. මේ වගේ කඩලා අපිට අයින් කරන්න පුළුවන්. හානි වෙච්ච හැම කොලයක්ම ඔයාලට කඩලා අයින් කරන්න පුළුවන්. හැබැයි ඒ හානිය විශාල නම් අපිට ඒ වගේ මේ බලන්නකෝ පේනවද ඔයාලට? මෙන්න මේ විදිහට හානි වෙලා තියෙනවා. ඉතින් අපේ අතින් අපේ වගාව මගහැරුණාම මෙන්න මේ වගේ පලිබෝධ හානි අපේ වගාවට වෙන්න පුළුවන්. ඉතින් මේකට මම හිතුවා ඕගොල්ලන් එක ෂෙයා කරගන්න ඕනේ කියලා. මම සාමාන්‍යයෙන් මට ඇත්තටම මේ තරම් දුරට හානියක් වෙලා නැහැ වෙනදා. ඉතින් මම වෙනදට පාවිච්චි කරන මට හරි ගිහිපු එක ක්‍රමයක් ඔයාලත් එක්ක ඒක ස්වභාවික පලිබෝධ නාශකයක්. මම ඔයාලට ඒක ඔයාලත් එක්ක දැන් ෂෙයා කරගන්නම් කොහොමද මම ඒක හැදුවේ සහ මම මොනවද ඒක හදන්න පාවිච්චි කරේ කියලා. ඒ වගේම ඔයාලා දැකලා ඇති මෙන්න මේ වගේ මේ තක්කාලි වල මේක දැක්ක තැනදිම ඔයාලා කොලයක දෙකක නම් තියෙන දැක්ක තැනදිම අයින් කරන්න. මම නම් කතුරකින් මේ හැරියෙන් කපලා අයින් කරනවා. මොකද මේකෙන් වෙන්නේ අර ගහට මේ පත්‍රවලින්නේ ආහාර නිෂ්පාදනය කරන්නේ. ඉතින් අර ඒ ඉඩකඩ නැති වෙලා යනවා මේ සුදු පාට වෙලා. එතකොට අර පළදා වඩුවීමක් වෙනවා. ඒ වගේම මේ බණ්ඩක්ක පැලවල ඔයාලට පේනවා ඇති මේ බණ්ඩක්ක පැලවල පේනවද අර ඔය බලන්නකෝ මේ අර කිව්ව සත්තුම මේ බණ්ඩක්ක පැලවලටත් ඇවිල්ලා තියෙනවා. මේක එන්නේ මේ කූඹි තමයි මේ සත්තු ගේන්න. ඒ කියන්නේ කූඹිත් එක්ක තමයි මේ සත්තු එන්නේ ඇත්තටම. මේකෙත් මේ තාම මේ මුල් අවදිය. අපි ඉක්මනටම මේකට ප්‍රතිකාර කරොත් අපිට අපේ ගස් ටික බේර ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් මෙන්න මේ වගේ ප්‍රශ්න මේ ඔයාලට පේනවද? මෙන්න මේ මම දන්නේ ඔයාලට පේනවද කියලා. මෙන්න මේ වගේ චූටි පොඩි ලාවට තමයි මගේ තාම වගාවේ තියෙන්නේ. හැබැයි මේක හරි ඉක්මනටම ව්‍යාප්ත වෙනවා. ඉතින් ඒ නිසා අපි බලමු මොනවද මම දැන් හදාගත්ත පලිබෝධ නාශකය මගේ වගාවට යොදන්න කියලා. ඉතින් ඔන්න මේ තමයි මම හදාගත්ත පලිබෝධ නාශකය, ස්වභාවික පලිබෝධ නාශකය. මම මෙතනට පාවිච්චි කරලා තියෙනවා මගේ වගාවෙම මම කඩාගත්ත කොච්චි මිරිස් කරල් 3ක් ගත්තා මම. ඒ වගේම සාමාන්‍යයෙන් ඇඟිලි පුරුකක සයිස් එකේ ඉඟුරු කෑල්ලක්, ඊළඟට රටලුණු ලොකු ගෙඩියකින් භාගයක්, සුදු ලුණු බික් 5ක් 6ක් විතර අරගෙන මම හොඳට ඒක බ්ලෙන්ඩ් කරගත්තා. මේ තියෙන වතුර සාමාන්‍ය ප්‍රමාණයට දාලා බ්ලෙන්ඩ් කරගෙන ඒකට මම වතුර ටිකක් එකතු කරගත්තා. මෙන්න මේ වගේ කෝප්පකින් භාගයක් වගේ වෙන වතුර එකතු කරගත්තා. මේකේ ඕගොල්ලන් ගොඩාක් තනුක කරගන්න එපා. මොකද එතකොට අර මේකේ තියෙන ප්‍රතිඵලය අපිට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩාක් මිශ්‍රණය තනුක කරගන්න එපා. දැන් මේක අපි ස්ප්‍රේ බොටල් එකකට දාලා අපේ අදාළ තැන්වලට ස්ප්‍රේ කරන්න ඕනේ. ඊට අමතරව මම මේ පොඩි පින්සලක් තියෙනවා. ඒ පින්සලෙන් මම ඒ අර සත්තු පිහදලා අයින් කරනවා පුළුවන් තරම්. ඉතින් අපි ගොඩක් වෙලාවට
මේ වගේ දැක්ක ගමන් ඇත්තටම අපේ ගස්වලට ප්‍රතිකාර කරනවා නම් අපිට ලස්සනට පැල ටික හදා ගන්න පුළුවන්. දැන් මම මෙන්න මේ වගේ ස්ප්‍රේ බොටල් එකක් අරන් තියෙනවා. මේකේ ලීටරයක් වෙනකන් දාන්න පුළුවන්. දැන් මම මේකට අර මගේ මිශ්‍රණය වක් කර ගන්නවා. මේක දානකොටත් ඔයාලට හොඳ අර කොච්චි ඉඟුරු සුදු ලුණු සුවඳ එනවා. ඉතින් මේක දාගෙන අපි ස්ප්‍රේ කරගමු අපේ පැලවලට. දැන් මම ඔයාලට කිව්වේ ඕන ඔයාලා කැමති විදිහේ පින්සලක් ගන්න. හැබැයි මේ වගේ හොඳට මේ අර සතුන් අයින් වෙන පුළුවන් ලොකු පින්සලක් නෙමෙයි. සාමාන්‍ය මට මේ වගේ පින්සලක් ගන්න. ඊට පස්සේ හැම පැත්තම හරවලා හොඳට ස්ප්‍රේ කරගන්න. මේක ඔයාලගේ ඇඟට ස්ප්‍රේ කරගන්න එපා. මොකද මේ ගොඩක් සැරයි ඔයාලගේ ඇඟ දැවිල්ල ගනී. හොඳට ස්ප්‍රේ කරගන්න ගමන් ඔයාලට පුළුවන් ඒක මේ පින්සලෙන් මේ ඉන්න සත්තු අයින් කරගන්න. එහෙම ඉන්නවා නම් අයින් කරගන්න. හැබැයි මේක කරන්න පුළුවන් මේ මට්ටමේ විතර හානියක් තියෙනවා විතරයි. ලොකු වගා හානියක් වෙලා තියෙනවා නම් ඇත්තටම මේ ක්‍රමය මම නම් හිතන්නේ ප්‍රායෝගිකයි කියලා. මොකද පැල කීයකට අපි මේ දේ කරන්නද? ඉතින් එහෙම කරන්න බෑනේ. ඒ නිසා ඔයාලා හැමතිස්සෙම ඔයාලගේ අපි කරන්නේ ගෙවතු වගාවක්නේ. ඉතින් ඔයාලගේ වගාව හැමතිස්සෙම ඔයාලගේ නිරීක්ෂණයෙම තියාගන්න. එතකොට නිතරම බලන්න, පත්‍ර බලන්න, මල් බලන්න, ඒ දේවල් බලන්න. එතකොට ඔයගලන්ට ලස්සනට මේ වගාව තියාගන්න පුළුවන්. ඉතින් මට අත්‍තරම මේ වගේ මෙච්චරවත් හානියක් වෙනකට වෙන්නේ නැහැ. මොකද මම නිතර මේක ගැන හොයලා බලන නිසා. නමුත් මෙදා පාර අර මම හිතපු නැති නිසා මට වගාව මේ විදිහට මට හානියට ලක් වුණා. ඉතින් මම හිතනවා මේක සාර්ථක වෙයි කියලා. මම ඔයාලට මේකේ අප්ඩේට් එකක් දෙන්නම් කොහොමද කියලා. ඉතින් මේ විදිහට තමයි ඔයගොල්ලෝ මේක ස්ප්‍රේ කරලා හොඳට ඇප්ලයි කරගන්න. මේ කරලා හොඳට බ්‍රෂ් එකෙන් පිහදලා අයින් කරගන්න. දැන් මේක එහෙම ඔයාලට පේනවා ඇති මේක නම් ටිකක් අරකට වඩා වැඩියෙන් තියෙනවා. මේ පේනවද? අපි එතනට ස්ප්‍රේ කරලා හොඳට බ්‍රෂ් එකෙන් මේ සත්තු යනකම් අයින් කර ගැනීම තමයි කරන්න ඕන. ඉතින් මම හිතනවා ඔයාලා හැමදෙනාටම මේක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම ඔයාලා මෙන්න මේ විදිහට ඔයාලා දැක්කොත් මේ පත්‍ර කනින රෝගය තියෙනවා. අනිවාර්යෙන්ම එතනින් අයින් කරන්න. ඒ වගේම මේ ගස්වලට රෝගයක් නැති වුණත් ඕගොල්ලන් අනිවාර්යෙන් අර මම ඔයාලට කියලා දීපු පලිබෝධ මිශ්‍රණය මේකට පාවිච්චි කරන්න. ඒ වගේම ගොඩාක් අය මගෙන් අහලා තිබුණා මේ විදිය ලස්සනට රෝස හදාගන්නේ කොහොමද කියලා. ඇත්තටම මම මේ ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ කාබනික පොහොර. ඉතින් ගොඩක් වෙලාවට කියන්නේ 100%ක්ම කාබනික පොහොර. නමුත් මේ පාර මම අර කලින් කිව්වා වගේ මට පැල ගොඩාක් මිස් වුණා. ඉතින් මට ඒක නිසා ගොඩක් අර මං එද්දි පැල ගොඩක් විනාශ වෙලා තිබුණා පොර නැතුව. මොකද කාබනික පොහොර අපි අනිවාර්යෙන් සති දෙකෙන් දෙකට දාන්න ඕන. කොම්පෝස්ට්, ඊළඟට එළු පොහොර, බිත්තර කටු. ඉතින් අපි කාබනික පොහොර යොදනවා නම් පැලවලට අනිවාර්යෙන් අපි සති දෙකෙන් දෙකට කාබනික පොහොර දාන්න ඕන. ඉතින් මම මේ ලංකාවේ හිටපු නැති දවස් ටිකේ මට මේ දේවල් මගේ ඇරුණ නිසා පැල ගොඩක් කහපාට වෙලා සවුත් වෙලා තිබුණා. ඉතින් මං පැල ටික නැවත යථා තත්ත්වයට ගන්න ඕන නිසා රසායනික පොහොර අර නිල් කැට සහ දම් කැට පොහොර ටිකක් මම යෙදුවා ආපු ගමන්ම. මොකද ඒක මට පැල ආයේ යථා තත්ත්වයට ගන්න ඕන නිසා රසායනික පොහොර වලින් හරි ඉක්මනට ප්‍රතිඵල ලැබෙන නිසා. නමුත් ඇත්තටම මම කැමති නැහැ රසායනික පොහොර පාවිච්චි කරන්න. ඉතින් මම නැවතත් මම දැන් ආයේ මගේ කාබනික පොහොර වගාව තමයි දිගටම කරගෙන යන්නේ. මම මේ ඔයාලට පේනවා ඇති මම කොම්පෝස්ට් අලුතෙන් දැම්ම පැලවලට. මේ පේනවා ඇති ඔයගලන්ට. ඉතින් මම කොම්පෝස්ට් එළු පොහොර තමයි ගොඩාක්ම රෝසවලට පාවිච්චි කරන්නේ. ඒ වගේම සුදු ලූණු සහ රටලූණු රතු ලූණු පොහොර එක මම පාවිච්චි කරනවා. කෙසෙල් ලෙලි
දියර පොහොර එක පාවිච්චි කරනවා. ඒ දේවල් තමයි මම මේ රෝස මල් වලට ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ. ඉතින් මං හිතනවා ඔයගලන්ට අද වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වගේම වැදගත් ඔයාලට ප්‍රයෝජනවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම ආයෙත් එන්නම්. ඉතින් ඔයගලන් මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ආදරෙන් මතක් කරනවා සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත්. ඉතින් ඔයාලා ගොඩාක් ඔයාලා හැම දෙනාටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ආදරේ මාත් එක්ක මේ වගේ ආදරෙන් රැඳිලා ඉන්නවට. අපි බලමු නේද මගේ වගාවේ කොහොමද ඉස්සරහට අප්ඩේට්ස් කියලා. මම ඒ ටිකත් ඔයාලට අරගෙන එන්නම්. මේ වල විස්තරත් මම අරගෙන එන්නම්. මගේ මේ මෑවැලත් ලස්සනට හැදිලා තියෙනවා. පේනවද? මේ ඔයාලට පේනවා ඇති මේ මෙතන මේ මෙන්න මේ කූඹි තමයි කූඹින්ගෙන් තමයි අර සත්තු බෝ වෙන එක වෙන්නේ. ඉතින් එහෙනම් මම අදට වීඩියෝ එක නවත්තනවා. ඔයාලා හැම දෙනාටම ගොඩාක් ස්තුතියි මාත් එක්ක ආදරෙන් ඉන්නවට. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් හැම දෙනාටම සුබ දවසක්.